දවස්වල නොමිලේ පොලිතින් බෑග් නිකුත් කිරීම තහනම් කිරීම පිළිබඳව වැඩි කතා බහකට ලක් වෙලා තියෙනවා. ඇත්තටම මේක තහනම් කළ යුතුද? පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය ඉතාම පහසු හා ලාභදායී. ඒක නිසා අපි පුරුදු වෙලා තිනා මේවා වැඩි වශයෙන් පාවිච්චි කරන්න. නමුත් මේ පොලිතින් නිෂ්පාදන අපි එක්වරක් පමණක් පාවිච්චි කරලා අයින් කරනව තමයි වැඩියෙන් තියෙන්නේ. පොඩ්ඩක් හිතන්න. අපි කඩේට ගිහිල්ලා මොනවා හරි ගත්තාම ගොඩක් වෙලාවට පොලිතින් බෑග් එකට දාලා තමයි දෙන්නේ. ඒ වගේම අපි කෑම එකක් උතාගෙන යනකොට ගොඩක් වෙලාවට පොලිතින් ෂීට් එක තමයි අපි උතාගෙන යන්නේ. ගෙදර බබාට සෙල්ලම් බඩුවක් ගෙනාවත් ප්ලාස්ටික් එකක් තමයි අපි ගොඩක් වෙලාවට ගේන්නේ. ඒ වගේම කඩෙන් වතුර බෝතලයක් ගත්තත් ප්ලාස්ටික් බෝතලයකට තමයි ලැබෙන්නේ. ඇත්තටම අපි මේ පාවිච්චි කරන පොලිතින් හා ප්ලාස්ටික් ගොඩක් දේවල් එකපාරක් පමණක් පාවිච්චි කරලා ඉවත දාන දේවල්. විද්‍යාත්මක සොයාගැනීම් වලට අනුව අපි පාවිච්චි කරන පොලිතින් හා ප්ලාස්ටික් වලින් 10% පමණයි ප්‍රතිචක්‍රීකරණයට ලක් කරන්නේ. ඉතිරි 90%ම පරිසරයට මුදා හරිනවා. ඒ වයින් කොටසක් ගොඩබිම් වලටත්, තවත් කොටසක් ජල මූලාශ්‍ර වලටත්, තවත් කොටසක් පුළුස්සා දැමීම අපි සිදු කරනවා. අපි ගොඩබිම් වලට බැහැර කරන පොලිතින් හා ප්ලාස්ටික් දි รา යාමට වැඩි කාලයක් ගත වීමෙන් හින්දා ඒවා විශාල කුණු කඳු බවට පත් වෙනවා. මෙවැනි විශාල කුණු කඳු ඇතිවීම නිසා මිනිසුන්ට වගේම සතුන්ටත් විශාල හානිය ඇති වෙනවා. ඇත්තටම අපි උදාහරණයක් විදියට ගත්තොත් මීතොට මුල්ල කුණු කන්ද නායයන්. මිනිස් ජීවිත 32ක් අපට නැති වුණා. ඒ වගේම නිවාස 85කට වැඩි ප්‍රමාණයක් විනාශ වුණා. මෙම පොලිතීන් ජල මූලාශ්‍ර වලට එකතු වෙලා ජලයත් සමග දි รา යනවා. එම දි รา පත් වීමත් සමග ජලයේ මේවා කුඩා අංශු වලට කැඩෙනවා. ඒ වගේම කුඩා අංශු වලට කැඩෙන මෙම පොලිතීන් කැබලි ජලය හරහා මිනිසාගේ ආහාර පාන වලට එකතු වෙනවා. ඒ තුලින් මිනිසාගේ ශරීරගත වෙනවා. ඒ වගේම සතුන්ගේ මිනිසුන්ට හා සතුන්ට දරුණු රෝගාබාධ ඇතිවීමට මෙම හේතුව බලපානවා. ඒ වගේම අපි ඉවත දාන පොලිතින් හා ප්ලාස්ටික් ඇලදොලවල් වලට හා කාණු පද්ධති වලට එකතු වෙනවා. ඒ තුලින් කාණු පද්ධතිය අවහිර වූ විට සුළු වැස්සකදී වුණත් ගම් වතුර තත්ත්වයක් හටගන්න පුළුවන්. ඒ වගේම අපි විසින් විසි කරන පොලිතින් හා ප්ලාස්ටික් අලියතුන්, ගවයන්, වඳුරන්, සුනකයින්, විවිධ පක්ෂීන් ආහාරයට ගැනීමෙන් ඔවුන්ට විවිධ රෝගාබාධ මෙන්ම මරණයට පත්වීම වුද සිදුවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේවා සාගර ජලයට එකතු වීම තුලින් වඳවීමේ තර්ජනයට ලක් වී සිටින කැස්බෑවන්, තල්මසුන් වැනි ඉතා දුර්ලභ ගණයේ සතුන් මේවා ආහාරයට ගැනීම තුළ විවිධ රෝගාබාධ මෙන්ම මරණයට පත්වීමද සිදුවෙමින් පවතිනවා. ඒ වගේම සාගර දූෂණය නිසා විශාල මසුන් මෙන්ම කුඩා මත්ස්‍යයින්ද විවිධ මුහුදු පැලෑටි වර්ගද විනාශ වී යෑමේ අවදානමකට ලක් වෙලා තියෙනවා. පොලිතීන් හා ප්ලාස්ටික් ශුද්‍ර ජීවීන් විසින් දි รา පත් කරවීමේදී දැඩි කාලගුණික වෙනස් වීම සඳහා බලපෑම් ඇති කරන මීතේන් වායුව විශාල වශයෙන් නිකුත් වෙනවා. මීතේන් වායුව වායුගෝලයට එකතු වීම තුළ ගෝලීය උෂ්ණත්වය වැඩිවීමක් සිදු වෙනවා. වායුගෝලයේ උෂ්ණත්වය වැඩිවීම තුළින් අධික වර්ෂාපතනයන්, දැඩි නියඟයන්, මුහුදු මට්ටම ඉහළ යෑම, සුලිසුලං, ගම් වතුර, නායයන් වැනි ඉතා හානිදායී තත්ත්වයන්ට අපට මුහුණ දීමට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පොලිතින් හා ප්ලාස්ටික් පුච්චා විනාශ කිරීමේදී මිනිසුන්ගේ වගේම සතුන්ගේ ශරීරවලට ඉතා අහිතකර ආකාරයේ වායු දූෂණයක් ඇති වෙනවා. එහෙත කරුණු සියල්ල සැලකිල්ලට ගත්තාම බුද්ධිමත් පුරවැසියන් විදිහට අපගේ වගකීම වෙන්නේ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම හා ඒ වෙනුවෙන් වෙනත් විකල්ප සොයා ගැනීම පමණයි. මම හිතන විදිහට මේක තහනම් කරනකල් අපි ඉන්න ඕනේ නැහැ. අපි තේරුම් ගන්න ඉදිරි පරම්පරාවට මේකෙන් වෙන බලපෑම. මම හිතන්නේ මේවා පාවිච්චි කරන එක උප්පරිම අඩු කරන්න. ඒ වගේ මේවා ප්‍රතිචක්‍රීකරණයට ලක් කරන්න ඕනේ. ඔයගොල්ලන්ට අපි අලුතින් දාන තවත් මේ වගේ වීඩියෝ බලා ගන්න අපේ NUSA YouTube channel එක subscribe කරන්න.